හරි අපි ඊළඟට බලමු කොහොමද සබ් කොන්ට්‍රැක්ටර් කෙනෙක් කොහොමද සිස්ටම් එකට ඇඩ් කරගන්නේ කියලා. එතකොට මෙතන සබ් කොන්ට්‍රැක්ටර්ස් කියලා තියෙනවා. මේකට ගියාම ක්‍රියේට් කරලා තියෙන ලිස්ට් එක මෙතන පෙන්නනවා. ඊට පස්සේ අපි අලුත් කෙනෙක් ඇඩ් කරනවා නම් මෙතන ඇඩ් ගියාට පස්සේ මෙතන කම්පැනි එක තෝරන්න පුළුවන්. ඊට පස්සේ කොන්ට්‍රැක්ටර්ගේ කම්පැනි නේම් එකක් තියෙනවා නම් මෙතන දාගන්න ඕනේ. ඊට පස්සේ කොන්ට්‍රැක්ට් පුද්ගලයාගේ නම දාගන්න තියෙන්නේ. ඊට පස්සේ අදාළ කම්පැනි එකේ විස්තර ටික දාගන්න තියෙන්නේ, ඊමේල්, ෆෝන් නම්බර්, ඇඩ්‍රස් ඒ ටික දාගෙන මෙතන අපි එයාව හයර් කරන්නේ මොන වැඩේටද කියලා තෝරගන්න පුළුවන්. මෙතන අපි කාපෙන්ටර් කියලා තියරුවොත් ඊට පස්සේ මෙතන ලයිසන් නම්බර් එකක් තියෙනවා නම් මෙතන රේටින් එකක් අපි තියෙනවා නම් දාගන්න පුළුවන්. එයාත් එක්ක කලින් වැඩ කරලා තියෙනවා නම් රේටින් එක කොහොමද දෙන්නේ කියලා දාගන්න පුළුවන්. ඊට පස්සේ එතන ෆොටෝස් දාගන්න පුළුවන්. BR තියෙනවා නම් ඒවා ඒ අවශ්‍ය NIC ෆොටෝස් තියෙනවා නම් ඒවා දාගන්න පුළුවන්. ඊට පස්සේ කොන්ට්‍රැක්ටර්ගේ මේ බැංක් ඩීටේල්ස් තියෙනවා නම් ඒවත් මෙතන දාගන්න පුළුවන්. එහෙම දාලා සේව් කරගත්තට පස්සේ මේ විදිහට තමයි පෙන්වන්නේ. එතකොට අපි මේක ඇතුළට ගිහින් බලුවා මේ විදිහට මේ ෆොටෝස් අප්ලෝඩ් කරපුවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන විස්තර ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මෙයා යටතේ අපි කොන්ට්‍රැක්ට් එකක් ඇඩ් කරනවා නම් මෙතන ඇඩ් කොන්ට්‍රැක්ට් යන්න ඕනි. ගිහිල්ලා මොන සයිට් එකකටද මේ වැඩේ බාර දෙන්නේ කියලා තෝරන්න ඕනේ. එතකොට කොන්ට්‍රැක්ට් ඩේට් එක මෙතන දෙන්න තියෙන්නේ. ස්ටාර්ට් ඩේට් එකයි එන්ඩ් ඩේට් එකයි ඒ විදිහට දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන කොන්ට්‍රැක්ට් වැලියු එක දාගන්න පුළුවන්. කීයකද කීයද වටිනාකම කියලා මේ විදිහට. එතන ඩිස්ක්‍රිප්ෂන් එක විදිහට නෝට් එකක් දාන්න පුළුවන්. ඒ විදිහට දාලා මේ විදිහට කොන්ට්‍රැක්ට් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන කොන්ට්‍රැක්ට් එක පෙන්නනවා. මේ විදිහට ගියාට පස්සේ මෙතනින් BOQ එකක් ක්‍රියේට් කරගන්නත් පුළුවන් සිස්ටම් එක හරහාම. මේ විදිහට ඔටෝම සිලෙක්ට් වෙනවා කොන්ට්‍රැක්ට් එක. ඊට පස්සේ මෙතන ටයිටල් එකක් දෙන්න පුළුවන්. මොකක්ද BOQ එක කියලා. මේ විදිහට දීලා ක්‍රියේට් කරාට පස්සේ මේ විදිහට අපිට මේ හදාගෙන යන්න පුළුවන්. එතකොට මේ ටයිටල් එකක් දෙන්න පුළුවන් BOQ එකේ. ඊට පස්සේ මේන් සෙක්ෂන් එක විදිහට මොකක්ද කියලා අදාළ ඒවාට නෝට් දාගන්න ඕන දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට හදාගන්න පුළුවන්. එතකොට මේකේ උදාහරණයක් විදිහට දාන්න මේ විදිහට ඩිස්ක්‍රිප්ෂන් එකට එතකොට මේකම කොපි කරලා දාන්න. මේ විදිහට දාලා එතකොට මෙතන යුනිට් එකට අදාළව ක්වොන්ටිටි එක කොච්චරක්ද කියලා අපිට දාගන්න පුළුවන්. මේ විදිහට දාලා ඇඩ් කරාට පස්සේ මෙතන සේව් වෙනවා. ඊට පස්සේ මේකටමයි මේ සෙක්ෂන් එක යටතේමයි ඇඩ් කරගන්න ඕන නම් මෙතන මේ විදිහට ඩිස්ක්‍රිප්ෂන් එකක් දාලා ඉවරලා ඇඩ් කරගන්න තියෙන්නේ. මේ විදිහට පාට ඇඩ් කරගෙන යන්න පුළුවන්. එඩිට් කරගන්න ඕන මෙතනින් ගිහලා එඩිට් කරගන්න පුළුවන්. ඊට අප්ඩේට් දෙන්න තියෙන්නේ. ඔය විදිහට. ඊට පස්සේ ආයෙ අලුත් සෙක්ෂන් එකකට යනවා නම් මෙතන මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්.
මේ විදිහට එතකොට මේ හැම එකක් යටතේම 15 ඇඩ් කරගෙන යන්න පුළුවන්. එතකොට මේක අපි PDF එකක් කරලා බලුවොත් මේ විදිහට තමයි පෙන්වන්නේ. සමරි එකක් හැදෙනකොට උම ඊට පස්සේ පේමන්ට් කරපුවා තියෙනවා නම් මෙතන ඒවා ඔටෝම ගන්නවා. එතකොට මෙතන BOQ list එක මේ විදිහට තමයි පෙන්වන්නේ. ඊට පස්සේ අපි දැන් මේකට පේමන්ට් එකක් කරලා බලුවොත් මෙතනින් පේමන්ට් ඇඩ් කරගන්න පුළුවන්. එතකොට මෙතන contract value එක BOQ value එක ඔටෝ අරන් තියෙනවා මෙතෙන්ට. එතකොට මෙතන පේමන්ට් එකක් කරනකොට මෙතන payment contract එක select කරලා ඉවරලා අපි කොච්චරක්ද ගෙවන්න කියන ඉවරලා මෙතන දාගන්න පුළුවන්. එතකොට මෙතන pending තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක check කරලා ඉවරලා confirm කරගන්න පුළුවන්. හරි. එහෙම කරාට පස්සේ මෙතන මේ payment history එක add වෙනවා. ඒ අදාළ contract එකට ඊට පස්සේ අපි ගිහින් මෙතන BOQ එක පොඩ්ඩක් update කරලා බලුවොත් මෙතන payment details එකට auto ගන්නවා. එතකොට තව කොච්චරක් ගෙවන්න තියෙනවා කියලා මෙතන වැටෙනවා. ඒ විදිහට තමයි එතකොට sub contractors ලගේ payment කරන්න තියෙන්නේ. මේකෙත් අපි banks වලට ගිහින් බලුවොත් debits වල මේ විදිහට update වෙනවා. කොච්චරක් ගෙවුවද කියලා. විදිහට ඒ විදිහට තමයි එතකොට contractorsලා sub කරන ඒවා ඇඩ් කරගෙන ඒගොල්ලෝ මැනේජ් කරගන්න ඉන්නේ මේ විදිහට.